ආයුබෝවන්. අද අපි මේ ගැඹුරු විමසුමින් බලන්නේ යන්නේ බුදුදහමේ එන අර තතිය අදම්ම සූත්‍රය ගැන. මෙතනදී කතා වෙනවා අධර්මය, ධර්මය, අනර්ථය, අර්ථය. මේ වගේ සංකල්ප ගැන. අපේ අරමුණ ඉතින් මේවා හරියට තීරුම් අරගෙන අපි ක්‍රියා සහ ප්‍රතිඵල එක මේවා ගැලපෙන්නේ කොහොමද කියලා ටිකක් හොයලා බලන එක. ඇත්තටම මේ සූත්‍රයේ පටන් ගන්නෙම භික්ෂූන් වහන්සේලාට කරන වැදගත් අවධාරණයකින්. ඒ මොකක්ද ගැනද? ඒ තමයි මේ අධර්මය, ධර්මය, අනර්ථය, අර්ථය කියන කාරණා හතර මුලින්ම දැනගන්න ඕන කෙනෙක්. දැනගැනීම මුලින්ම එන්න ඕනේ. ඔව්. අධම්මෝච භික්ඛවේ වේදිතබ්බෝ ධම්මෝච කියලා පාලින් කියන්නේ ඒකයි. දැනගෙන තමයි ඊට පස්සේ ධර්මයට, අර්ථයට අනුව පිළිපදින්න ඕන. හරි. එතකොට මේ අධර්මයේ ධර්මයේ කියලා සූත්‍රයේ නිශ්චිතවම මොනවද කියන්නේ? මොන වගේ දේවල්ද? ඔව්. සූත්‍රයේ පැහැදිලිවම කරුණු 10ක යුගල වශයෙන් දක්වනවා. ඒ කියන්නේ අධර්ම 10කුයි ඒවට අනික් පැත්ත ධර්ම 10කුයි. 10ක්ම. ඔව්. මේකෙන් කය, වචනය, මනස ওই තුනම ආවරණය වෙනවා. උදාහරණයක් කිව්වොත් මෙමය. පාණාතිපාතය, ඒ කියන්නේ සතුන් මැරීම අධර්මයක්. හරි. ඉතින් ඒකෙන් වැළකීම ධර්මයක් වෙනවා. අන්න ඒ වගේ. අදින්නා දාණය, ඒ කියන්නේ සොරකම් කිරීම, ඒක අධර්මයක්, වැළකීම ධර්මයක්. කාම මිත්‍යාචාරයත් එහෙමයි. හරි. ඔය කයින් වෙන දේවල් වචනෙල් වෙන ඒවාත් තියෙනවා. මුසාවාදය, බොරු කීම. ඒක අධර්මයක්. වැළකීම ධර්මයක්. පිසුනා වාචා, කේලාම් කීම, පරුසා වාචා, පරුෂ වචන, සම්පප්පලාප, හිස් වචන මේ ඔක්කොම අධර්ම. එතකොට මේ හැම එකකින්ම වැළකීම තමයි ධර්මය වෙන්නේ. හරියටම හරි. ඒක තමයි ධර්මය. කය, වචනය හරි. එතකොට මනසින් වෙන දේවල් ගැනත් කියනවා ඇති නේද? අනිවාර්යයෙන්ම මානසික පැත්තත් ඒ වගේම වැදගත්. අභිච්ඡාව, ඒ කියන්නේ අනුන්ගේ දෙයට තදින ආශා කරන එක. ඒක අධර්මයක්. අනභිච්ඡාව, ඒ කියන්නේ එහෙම ආශා නොකිරීම තමයි ධර්මය. අනිත් එක ව්‍යාපාදය, ද්වේෂය. ඔව්, තරහව. ඔව්, ඒක අධර්මයක්. අව්‍යාපාදය, ඒ කියන්නේ මෛත්‍රිය තමයි ධර්මය. හරි. ඒත් නේ ඔක්කොටම වඩා බලපාන දෙයක් තියෙනවා වගේ. ඔව්, ඒ තමයි දෘෂ්ටිය. මිච්ඡා දිට්ඨිය, වැරදි දැක්ම. ඒක ප්‍රධාන අධර්මයක් විදිහට සලකන්නේ. ඒ කියන්නේ අනිත් නවයටම වඩා. ඔව්, මොකද දැක්ම වැරදුනාම අනිත් ඒවාත් ඒ දිහාටම යොමු වෙන්න පුළුවන් නිසා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය, නිවැරදි දැක්ම තමයි ඊට අදාළ ධර්මය. මෙන්න මේ කාරණේ හරිම වැදගත් වගේ. ඒ කියන්නේ මේ ක්‍රියා නිකම්ම හොඳයි නරකයි කියලා ලේබල් කරනවට වඩා. ඒවේ ප්‍රතිඵල ගැන කියනවා. අර මුලින් කියපු අනර්ථය සහ අර්ථය සම්බන්ධ වෙන්නේ එතකොටද? හරියටම හරි. ඒක තමයි මේක ගැඹුර. අධර්ව පැත්තේ ගියොත් හිතන්නකෝ අර ප්‍රාණඝාතය හරි මිත්‍යා දිට්ඨිය හරි. ඔව්. සූත්‍රේ කියනවා අනේක පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ කියලා. ඒ කියන්නේ ගොඩක් පවිතු අකුසල දේවල් හටගන්නවා වැඩි වෙනවා. අන්න ඒක තමයි අනර්ථය. ඒ කියන්නේ අයහපත් ප්‍රතිඵලය. ඔව්, අයහපත. අනික් අතට ධර්ම මාර්ගයෙන් යනකොට හිතමු ප්‍රාණඝාතයෙන් වැළකුණාම සම්මා දිට්ඨිය ඇති කරගත්තාම එතකොට අනේකේ කුසල ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡanti. ගොඩක් කුසල් දහම් වැඩෙනවා, සම්පූර්ණත්වයටපත් වෙනවා. අනේ ඒක තමයි අර්ථය. ඒ කියන්නේ යහපත වාසිය? යහපත වාසිය හරය. ඉතින් ක්‍රියාවයි ප්‍රතිඵලයයි අතර අර හේතුඵල සම්බන්ධය තමයි මෙතන පැහැදිලි කරන්නේ. එතකොට අපේ තෝරාගැනීම් වලට නියත වශයෙන්ම ප්‍රතිවිපාක තියෙනවා කියන එක නේද කියන්නේ? අනිවාර්යයෙන්ම. එතකොට අර මුලින්ම කියපු දැනගැනීමේ වැදගත්කම ඒක තවත් වැඩි වෙනවා නේද එතකොට? ඇත්තෙන්ම. සූත්‍රය ආයමත් අවධාරණය කරනවා ධම්මංච විදිත්වා ධම්මංච අනත්තංච විදිත්වා අත්තංච කියලා. දැනගෙන අධර්මය මොකක්ද, ධර්මය මොකක්ද, අනර්ථය මොකක්ද, අර්ථය මොකක්ද කියලා මුලින්ම දැනගෙන තේරුම් අරගෙන ඊට පස්සේ යථා ධම්මෝ යථා අත්ථෝ තථා පටිපජ්ජිතබ්බං. ඒ දැනගත්ත ධර්මයටයි අර්ථයටයි අනුව පිළිපදින්න ඕන කියන එක. මේක නිකම් දැනුමක් නෙවෙයි, කරන්න ඕන දෙයක්. එහෙනම් මේ සූත්‍රයේ හරයම වෙන්නේ යහපත, අයහපත, ඒ වගේම ඒවයි ප්‍රතිඵල. මේවා ගැන පැහැදිලි අවබෝධයකින් යුක්තව. දැනුවත්ව තෝරා ගැනීම කරලා ධර්මානුකූලව අර්ථවත් විදිහට ජීවත් වීමේ වැදගත්කම පෙන්වා දීම. ඔව්. ඒක තමයි. ඒ වගේම මෙතන තව පොඩි ගැඹුරු කාරණයක් මතුවෙනව නේද? මොකද්ද? මේ බලන්න සූත්‍රය අවධානය කරන්නේ ක්‍රියාවට කලින් දැනගැනීම ගැනනේ. ඔව්. එතකොට මේ දැනගෙන ක්‍රියා කිරීම කියන මූල ධර්මය
අර කියපු දස අකුසල් කුසල් වලට විතරක් සීමා කරන්නේ නැතුව අපේ ඉදිනදා ජීවිතය ගන්න හැම තීරණයකටම අපි අනිත් අයත් එක්ක කරන හැම ගනුදෙනුවකටම මේක අදාළ කරගත්තොත් පොදුවේ. ඔව් පොදුවේ. එහෙම දැනුවත්ව කරන තෝරා ගැනීමකින් අපේ ජීවිතවලට අපේ වටි ඉන්න අයට මොන වගේ බලපෑමක් ඇති වෙයිද ඒ ගැන ටිකක් හිතන්න වටිනවා නේද?